ලංකාවේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩය ගැන ඔබ ඕන තරම් කතා අහලා ඇති. ඒත් කන්දිගම කියන ඒ නිහඬ ගම්මානිය ඇතුලේ අවුරුදු 100 ගාණක් තිස්සේ හැංගිලා ඉන්න එකම එක රාක්ෂයෙක් ඉන්නවා. ඔහු කන්දිගමට විතරක් ආවේනිකයි. ඔහු ආවම බල්ලු බුරන්නේ, කුරුල්ලු කෑ ගහන්නේ, මුළු පරිසරයම මලගයක් වගේ නිශ්ශබ්ද වෙනවා. ඒ නිශ්ශබ්දතාවයේ අස්සේ තමයි ඔහු එන්නේ. එමේ යක්ෂයාව ගමේ මිනිසුන් හඳුන්වන්නේ කළුවා නමින්. කන්දිගම වටේම තියෙන්නේ ලොකු කඳු අලල්ලක්. මීට අවුරුදු 200කට කලින් මේ ගමේ හිටපු බලවත් മന്ത്രിවරයෙක් තමන්ගේ පරම්පරාව රැකගන්න මියගිය ප්‍රාණකාරයෙක්ව බලහත් කාරයෙන් බන්ධනීය කරලා ගමේ මුරකාරයා විදිහට පත් කරගන්නවා. හැබැයි ඒ മന്ത്രിගේ මරණයෙන් පස්සේ මේ මුරකරුවා පාලනයෙන් ගිලිහෙනවා. ඔහුට කැපකළ යුතු පූජාවන් නතර වුණාම ඔහු තමන්ගේම නීතියක් හදා ගන්නවා. ඒ තමයි නිශ්ශබ්දතාවයේ නීතිය. මංගල ගමේ කවුරු හරි කෙනෙක් රාත්‍රී 11:12ට පස්සේ තනියම එලිමහනේ හයියෙන් කතා කළොත් හෝ ඉනා වුණොත් හරි කළුවා ඔහු හොයාගෙන එනවා. කළුවෝ පේන්නේ කොහොමද? ඔහු මහසෝනා වගේ යෝධයෙක් නෙවෙයි. ඔහු පේන්නේ උස, කෙට්ටු, අත්පහ සාමාන්‍ය ලෙස දිගු වූ මිනිහෙක් වගේ. හැබැයි ඔහුගේ මුහුණේ කටක් නැහැ. සම්පූර්ණයෙන්ම සමෙන් වැහිලා. ඔහුට කතා කරන්න බැරි නිසා ඔහු කැමති නෑ ලෝකයේ කිසිම ශබ්දයක් ඇහෙනවට. මේ ගමට ආපු තරුණයෙක් මේ කතාව විශ්වාස කළේ නෑ. ඔහු නමින් නිමල්. නිමල් එක දවසක් රෑ යාළුවොත් එක්ක මත්පැන් පානය කරලා රාත්‍රී 12ට විතර තනියම ගෙදර එන්න පිටත් වුණා. පාරේ යන ගමන් ඔහු හරි හයියෙන් සින්දු කිය ගියේ. නිමල් යක්ෂයාට අභියෝග කළා. එක පාරටම හුළඟ නතර වුණා. නිමල්ට දැනුනේ කවුරු හරි Tamanගේ පිටුපසින් ඇවිදිනවා වගේ. ඔහු හැරිලා බලද්දි කවුරුත්ම හිටියේ නැහැ. හැබැයි ඔහු ආයේ හැරෙනකොට පාර අයිනේ තිබුණු ලොකු නුග ගහ උඩ ඉඳලා අඩි 8ක් විතර දිග කළු අත් දෙකක් ඔහුගේ බෙල්ල දෙසට ඇදිලා එනවා ඔහු දැක්කා. නිමල් කෑ ගහන්න හැදුවත් ඔහුගේ හඬින් කිසිම ශබ්දයක් පිටුනේ නැහැ. ඒ යක්ෂයා නිමල්ගේ හඬ අරගෙන ගිහිල්ලා. පහුවදා උදේ නිමල්ව හම්බුනේ පාර අයිනේ සිහි නැති වෙලා ඉද්දි. හැබැයි එදා ඉඳන් අද වෙනකන් නිමල්ට කතා කරන්න බෑ. ඔහුගේ උගුරේ කිසිම ආබාධයක් නැහැ කියලා දොස්තරවරු කිව්වා. හැබැයි ඔහුගේ හඬ කළුවා අරගෙන ගිහිල්ලා ඉවරයි. කන්දිගමේ අදරත් රාත්‍රී 11න් පස්සේ ගෙවල් වල නාම්පු නිවනවා. කවුරුත් හයින් කතා කරන්නේ නැහැ. ඔබ කවදා හරි කන්දිගම ප්‍රදේශයෙන් යනවා නම් ඔබේ වාහනේ රේඩියෝ එකේ ශබ්දය අඩු කරන්න. මොකද ඔබ කරන පුංචි ශබ්දයක් පවා ඒ අඳුරු හෙවණැල්ල ඔබේ ළඟට ගෙන්නන්න පුළුවන්. මේ වගේ අద్භූත කතා තවත් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. කන්දගමේ කළුවා ගැන ඔයාලා මොකද හිතන්නේ?